හොඳයි අද මම කතා කරන්නේ Huawei වල ඉතිහාසය ගැන. Huawei කියන්නේ චයිනීස් කම්පැනි එකක්. Huawei සමාගම 1987 දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම රෙන් ෂෙන් ෆෙයි විසින් තමයි ඒක ආරම්භ කරලා තියෙන්නේ. දුරකථන ස්විච්යක් නිෂ්පාදනය කිරීම කෙරෙහි මුල් අවධානය යොමු කළ Huawei විදුලි සංදේශ ජාල ගොඩනැගීම චීනය තුළ සහ ඉන් පිටත ව්‍යවසායන් සඳහා මෙහෙයුම් සහ උපදේශන සේවා සහ උපකරණ සැපීම සහ පාරිභෝගික වෙළඳපොළ සඳහා සංනිවේදන උපකරණ නිෂ්පාදනය කිරීම සඳහා මේගොල්ලොන්ගේ ව්‍යාපාරය පුළුල් කරලා තියෙනවා. ඒ වගේම 2019 දෙසැම්බර් වන විට Huawei හි සේවකයන් 1,94,000කට අධික සංඛ්‍යාවක් සේවය කරනවා. Huawei රටවල් 170කට වැඩි ගණනක් සිය නිෂ්පාදන හා සේවා යොදවලා තියෙනවා. ඒ වගේම ලෝක විශාලතම විදුලි සංදේශ උපකරණ නිෂ්පාදකයා ලෙස 2012 දී Huawei Ericsson අභිබවා ගියා. ඉතින් Huawei ගැන තොරතුරු ගොඩක් තියෙනවා. තවත් තොරතුරු දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එකේ අඩුපාඩු වැරදි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම channel එකේ තියෙන වීඩියෝස් ටිකත් බලන්න. ඒවට like කරන්න, කමෙන්ට් කරන්න, share කරන්න. තවත් මේ වගේ වීඩියෝස් ඉස්සරහට අරන් එන්නම්. අදට සමුගන්නවා. සුබ දවසක්.